180ට කලින් තිබිච්ච ධර්මය නැති වෙලා යනවා. ඒකත් රෙකෝඩ් කරගෙන අවලෝකීතේශ්වර ඉදිරියට ගමන් කරනවා වෙයි. එරංගගේ ගෙදරට මිනිස්සු ගිහිල්ලා තියෙනවා මම රහත් කිව්වට. එරංගගේ කොට්ටේ උරේ අවුරුදු 12කින් විතර හොදලා නැහැ කියලා කියනවා. රෙද්ද පෙරෙද්ද දෛනික ජීවිතේ බෙඩ්ෂීට් එක මේවා කිසි දින නොසෝදපුව කියලා කියනවා. මේවා කිසි දින පිරිසුදු කරගන්නෙත් නැති කෙනෙක් කියලා අපි දැකලා ආවා කියලා කියනවා. එයා රහත්ද කියලා අහන නැත්තම් මල පෙරේතෙක් ආවේශ වෙලාද කියලා අහන. කෘතඥයෙකුගේ ගාව තියෙන පිළිවෙලක්වත් නැති කෙනෙකුට කොහොමද ඔය අරහත් කියලා කියන්නේ කියලා මගෙන් මිනිස්සු ඇහුවා වෙනවා. එරංග මල පෙරේත ආවේශයක් තියෙන එකෙක් වෙනවා. ඉස්සෙල්ලම තමන්ගේ අභ්‍යන්තරය බාහිරය පිරිසුදු කරගත්තා නම් රහත් නොවුනත් ප්‍රශ්නයක් නැති වෙනවා. ගඳ නැතුව ඉන්න එකෙක් රහත් වෙලා තියෙනවා කියලා දැනගත්තයින් පස්සේ මිනිස්සුયો හරි කිට්ටු වෙනවා. සමහර කට්ටිය මට කියලා තියෙනවා ඒ එරංගලයේ ගෙදරට යනකොට කැම බීම නෙවෙයි අරන් යන්න ඕන. දත් බෙහෙත් බුරුසු මූ දත්ම දින්නෙත් නැති එක්කෙනෝ. කට පිරිසුදු කරගන්නේ නැති, මූණ පිරිසුදු කරගන්නේ නැති, නාන්නේ නැති. එකම ට්‍රංක් එක සතිය කන පිට හොඳ පිට හරව වඳින. එහෙම මිනිස්සෙක් රහත් කියලා කියන්නේ කොහොමද කියලා අහන. තමුන් ඉස්සෙල්ලා කෘතඥයෙක් වෙන්නේ කියලා කියනවා. එරංගට ආපෞසරයක්. පිළිවෙත පුරුදු වෙන්නේ කියලා කියනවා. මිනිස්සේ ජීවත් වෙන්න. ගෑණියෙකුට පිරියක් ඇතුව ජීවත් වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ ගෑණියෙක් අරගෙන ළමයෙක් හදන්නේ කියලා කියනවා. ඊට පස්සේ මගේ ගාවට ආවට ප්‍රශ්නයක් නැති වෙන. ළමෙක් ඉන්න මිනිහෙක් මගේ ගාවට ආවට ප්‍රශ්නයක් නැති වෙන. ගෑණියක් ඉන්න මිනිහෙක් මගේ ගාවට ආවට ප්‍රශ්නයක් නැති වෙන. නැත්තම් එරංග අර සමන්ත භද්‍ර වැනි කෙනෙක් ගාවට ගිහිල්ලා ඉස්සෙල්ලා ඩිසිප්ලින් පුරුදු වෙ යුතු වෙන. ඩිසිප්ලින්. බෝගේ ගඳේක් මං හැදුවයි කියලා මිනිස්සු මට දොස් කියන. ඇයි යා පිරිසුදු කොල්ල නැත්තේ කියලා අහන. මම ළඟ හිටියනම් පිරිසුදු කරනව වෙන. මම ළඟ හිටියේ නැති වෙන. සමහර කට්ටිය පිරිසුදු කරවන්න පිටක් කරා වෙනවා. ඒ කට්ටිය ඊට පස්සේ අපයෝජනෙට ලක් කරා වෙනවා. ඔයා මගේ බිරිඳ වෙන්නේ කියලා කිව්ව වෙනවා. අන්න කෙලව ගත්ත වෙනවා. යකෝ ආර්ය දොරටුව අතට අරගෙන රහත් වෙච්ච එක ආපහු කසාද බඳිනවද කියලා අහනවා. ආපහු වෛතුන සේවනයේ යෙදෙනවද කියලා අහනවා. මේ එරංග ඒවත් කරපු මිනිහෙක් වෙනවා. එළවනව හැරුණ වෙන කරන්නේ කියලා දෙයක් නැති වෙනවා. මං දිගටම ගහනවා වෙන. දිගටම ගහනවා වෙන. තනි කඩ රහතුම් මං සමාජය තුල ඉන්න දෙන්නේ නැති වෙන. තනි කඩ නම් ඔව් රහත් නම් සිටිය යුතුනේ චීවරය ඇතුලේ වෙන. කසාද බැඳලා නම් ඌට කුමන විදියකින් හිටියත් ප්‍රශ්නයක් නැති වෙන. කසාද බැඳලා නම් ඌ කුමන විදියෙන් හිටියත් ප්‍රශ්නයක් නැති වෙනවා. ගෑණියත් අරලා දාලා තනියෙන් හිටියත් ප්‍රශ්නයක් නැති වෙනවා. ගෑණිත් එක්ක හිටියත් ප්‍රශ්නයක් නැති වෙනවා. මේක තේරුම් ගන්නයි කියලා කියනවා. තනි කඩේ රහත් වෙලා සමාජය තුල ඉන්න තහනම් වෙන. මේක මගෙන් දෙන වෝනින් එකක් වෙන. තනි කඩේ රහත් වෙලා සමාජය තුල ඉන්න තහනම් වෙන. උන් චීවරයක් දාගත යුතු වෙන. කසාද බැඳපුවම රහත් වෙලා උඹලට පුළුවන් නම් ඉඳපල්ලයි කියලා කියනවා. ෆැමිලි එක ඇතුලේ නැත්තම් පිට වෙයල්ලයි කියලා කියනවා. පිළිගන්නේ නැහැ බූරුවෝ. මම පිළිගන්නේ නැහැ. තෝ රහත් කියලා. එරංග. උඹට මාර්ග දෙකක් දීලා තියෙනවා. මං කිසි කෙනෙකු කතා අහන්න නැති වෙනවා. මෙන්න මේ තිරිසන පිළිවෙතක් පිළිවෙලක් කරගන්න මං උත්සාහ කරනවා වෙනවා. මම මේ ගෲප් එකේ දාන මිනිස්සුන්ගේ කිසිම දෙයක් බලන්නේ නැති වෙන්නේ. මූ පිළිවෙලක් කරගන්න උත්සාහ කරනවා වෙනවා. උඹ රහත් නම් අර සමන්ත භද්‍රගේ ඩිසිප්ලින් වලට අනුව හැදියන් කියලා කියනවා. එහෙම මිනිහෙක් මම ලෝකෙට පෙන්වුවාන් පස්සේනේ බං මටත් එන්න පුළුවන් වෙන්නේ ලංකාවට. කොට්ට උරේ හොදගන්නේ නැති, බෙඩ්ෂීට් එක මාරු කරගන්නේ නැති, අවුරුදු ගණන් ඒව කුණු වෙවි ඉන්න මිනිහෙක් කොහමද යකෝ මාව ලංකාවට ගන්නෙ? උඹ අයින් යන් තිරිසනෝ කියන දේ තේරුම් ගනි. වල්ලදිච්ච එකෙක් ළඟට ගත්තේ වල් වැදිච්ච නිසා වෙනවා. සිල්ලතුන් මගේ ගාවට ආවේ නැති වෙනවා.
ඉස්සරහට ගුණ සිල් තියෙන මිනිස්සු අරගෙන මගේ වැඩේ මං කරනව වෙනවා. ඔබ පොඩ්ඩක් පැත්තකට යම් පුතේ කියලා කියන්න වෙනවා. තියෙන ටිකක් තියා. ලැජ්ජ වෙයන්. පවුත් ඉන්නේ. ලැජ්ජ වෙයන්. උඹ ලැජ්ජ වෙයන්. අනිත් මිනිස්සුන්ට වැඩිය උඹට දොස් කියන උඹේ ගුරුවරයා දිහා අනිත් මිනිස්සු බලාගෙන සිටිනව වෙන. අනිත් මිනිස්සු බලාගෙන සිටිනව වෙන. සාරිපුත්‍ර වෙන්න මේ ජන්මෙදි බැරි වෙයි. ඒක ලෞතුරා බුදුරෙක්ගේ පාමුලට ඵලයන් කියලා කියන මෙහෙ ආවේ මොකටද කියලා අහත්. උඹට ගුත්තිල කෙනෙක් වෙන්න ඒකත් බැරි වෙන. එතනත් පරාජිතෙක් වෙනවා. සමාජ තලයේ හැසිරෙන්න ඒකත් බැරි වෙනවා. උඹ ගඳෙක් වෙනවා. ඒ රංග. මිනිස්සු ගරු කරන්නේ කසාද බඳපු ළමයි ඉන්න මිනිස්සුන්ට වෙන. ඒ පිරුණු මිනිස්සු ආකාරයට සමාජයේ මිනිස්සු දකින්නව වෙන. තවත් මිනිස්සු වර්ගයක් ඉන්නවා සියල්ල අතහැරලා දාලා චීවරය ඇතුළට ගියපු මිනිස්සු. අන්නේ මිනිස්සුන්ටත් සමාජය ගරු කරන වෙනවා. මේ දෙකෙන් එකකට රංග උඹ මෙතන රංග දක්වන්න දෙන්නේ නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න කියන්න දෙනවා. ඒ රංගට මෙතන රංග දක්වන්න දෙන්නේ නැහැ. මං එළවපු මිනිහෙක් වෙන්න. උඹට මෙතන තැන නැති වෙන. උඹ මෙතන තැනක් ගන්න ගියාට උඹට තැනක් හම්බ වෙන්නේ නැති වෙන. මං කොහොමඩක්වත් උඹට තැනක් දෙන්නේ නැතිනෝ දෙන්න විදි දෙකක් කියලා තියෙනවා. එකක් චීවරයක් හරහා යුතු වෙනවා. අනිත් එක කසාදයක් බැඳලා දරුවෙකුත් ඒ ගෑනිට වදලා වරෙන් කියලා කියන. උඹට ඕගසම් නැති වෙන්නේ නැහැ කියලා උඩින් තියෙනවනේ. ඒව අරින්න පුළුවන්ව වහන්න පුළුවන්ව කියලා. ඒව ඇරෙනවයි වැහෙනවයි කියලා උඹ කියලා තියෙනවනේ. සාමාන්‍ය කුතජන ජීවිතෙත් තියෙන්නේ ටික වෙනවනේ. ආශාවන් එලි දක්වන්නේ හැංගිලා වෙනවා. එලියට ආශාවන් නැති ආකාරයට නිකන් රහත් ආකාරයට ඕනම මිනිස්සෙක් ජීවත් වෙනවා. තෝත් එහෙම මිනිස්සෙක් වෙනවා. තොටමන් රහත් කියන්නේ නැති වෙනවා. සෝතාපන්න භාවය ඉතුරු කරගන්නව නම් ඉතුරු කරගන්නේ කියලා කියනවා. රහත් නැහැ. රහත් වෙන්න නම් චීවරයක් තිබිය යුතු වෙනවා. ඒකට හේතුවක් තියෙන මූසලේ වහගනින් කියලා කියනවා. තෝ තනි කඩයිනේ. තෝ කලිසන් ෂර්ට් ඇඳලානේ ඉන්නේ. තෝගේ ගාවට වේසියෙක් ආවම මොකද කරන්නේ කියලා අහන. ඈ? තෝගේ ගාවට වෙනම කාන්තාවක් ආවොත් මොකද කරන්නේ කියලා අහන. ඒ ගෑනිට පව් පේන්නේ නැති වෙන. උඹ ඇඳලා ඉන්නේ කලිසම ෂර්ට් එකක් වෙන. චීවරයක් ඇඟේ තියෙනවා නම් ඒ ගෑනු පැත්තකට වෙලා ඉන්නවා. බෙහෙසියක් වුණා. උඹ කලිසම ෂර්ට් එකක් ඇඳලා ඉන්නකොට උඹට පොඩ්ඩක් හේතුවක් දාලා තට්ටුවක් දැම්මන් පස්සේ නංගි උද්දම් භාගේ ඕරංග භාගේ සංයෝජන ප්‍රහාණය කරගමුනේ. මගේ බල තියෙනවා. ඒක පෙන්වන්න ඔයාගේ බලය පළල් කරන්නයි කියලා ඔයා කියන මිනිහෙක් වෙනවා. ඒකින්ද චීවරයක් දාගෙන මරෙන් කියලා කියනවා. මෙතෙන්ට